අයිබෝන් ඔයගොල්ලන්ට අපි අද බලමු වර්ඩ් වල හෙඩර් සහ ෆූටර් ලබා ගන්න කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම ඉගෙන ගමුකෝ හෙඩර් එකක් කියන්නේ මොකක්ද කියලා. හෙඩර් එකක් කියන්නේ අපි ටයිප් කරන්නේ නැති කොටසට ඉහළින් ටයිප් කරන දෙයක්. ඒ කියන්නේ දැන් අපි ලෙටර් එකක් ගත්ත කියමු. ලෙටර් එකේ හෙඩින් එක තියෙන කොටස. හෙඩින් එකේදී අපි ටයිප් කරන්න යන්නේ නැහනේ. දැන් ඉස්කෝලේ ලෙටර් එකක් ගත්තොත් ඉස්කෝලේ ලෙටර් එකේ උඩින්ම තියෙන දේ. එතකොට ඒකේ ටයිප් කරන්න යන්නේ නැහැ අපි. ඒක ලයින් එකකින් උඩට දීලා තමයි තියෙන්නේ. අපි හෙඩර් එකක් ගන්න කොහොමද කියලා බලමු. ඉන්සර්ට් මෙනු එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා හෙඩර් කියලා කමාන්ඩ් එක. පැහැදිලිද? හෙඩර් කියන කමාන්ඩ් එක ක්ලික් කරලා අපිට මෙතනින් කැමති එකක් දාගන්න පුළුවන්. එකක් තියෙන එකක් තියෙනවා, හෙඩර්ස් තුනක් තියෙන එකක් තියෙනවා. මේ විදිහට තියෙන එකක් තියෙනවා. අපිට කැමති එකක් දාගන්න පුළුවන්. මේක ගමු අපි. ඔන්න හෙඩර් එක. දැන් බලන්න ඔයගොල්ලන්ගේ එක්සර්සයිස් පොත් අරගෙන ඒ එක්සර්සයිස් පොත්වලත් උඩම තියෙන නේද හෙඩර් එකක්. නම්බර්, ඩේට් කියලා තියෙනවා බලන්නකෝ. හෙඩර් එක එකෙන් ටයිප් කරන්නේ නැති කොටස තමයි ඒක සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මෙතනත් එහෙමයි ටයිප් කරන්නේ නැති කොටසේ තමයි ඒක එන්නේ. ඊට පස්සේ අපි යම් කිසි ડોකියුමන්ට් එකක් ටයිප් කරනවා නම් මෙන්න මේ ලයින් එකෙන් පල්ලෙහාට ඇවිල්ලා ඩබල් ක්ලික් කරන්න ඕනේ. ඊටකොට ටයිප් කරගන්න අපේ ડોකියුමන්ට් එක ටයිප් කරගන්න පුළුවන්. ඒකට මෙන්න මෙතනින් ලයින් එකෙන් පල්ලෙහාට එන්න ඕනේ. දැන් මොකද්ද හෙඩර් එකට අපි දාන්නේ? try ඔන්න වගේ එකක් දාමු කම්පියුටර් ස්කූල් කියලා. එතකොට මේක කම්පියුටර් ස්කූල් කියන ආයතනයෙන් තමයි කරන්නේ. ඒක පේන්න තමයි මේ හෙඩර් එකක් දාලා තියෙන්නේ. පැහැදිලිද? ඊට ලයින් එකෙන් මෙහාට අරගෙන ඩබල් ක්ලික් කරනවා. ඊට පස්සේ අපිට කර්සර් එක එනවා ලයින් එකෙන් පල්ලෙහාට. දැන් අපි ડોකියුමන්ට් එක ටයිප් කරගෙන යනවා. පින්තූරයක් දාලා ડોකියුමන්ට් එක ඔයගේ හදාගෙන යනවා කියන්නකෝ. මෙන්න මේ කොටස තමයි හෙඩර් එකක් කියලා කියන්නේ. පැහැදිලිද පුතේ? ඊළඟට හෙඩර් එකක් ළඟම තියෙනවා ෆූටර් එකක්. බලන්න ෆූටර් එකෙන් මොකක්ද කියන්නේ කියලා. ෆූටර් එකෙන් කියන්නේ පල්ලෙහින්ම print කරන දේ. පල්ලෙහින්ම print කරන දේ. දැන් අපි මේ ෆූටර් එකට අරගෙන තියෙනවා ෆූටර්ස් 3ක්. ඔයාලට ඕන එකක් ටයිප් කරන්න පුළුවන්. අපි ෆූටර්ස් 2ක් විතරක් ගමුකෝ. right. අපි කියනවා මේකට class කියලා වචනයක් දාමු. නැත්නම් ඔයගොල්ලන්ගේ පොත්වල තියෙනවා ඇට්ලස් කියලා. කියන්නේ ඇට්ලස් පොතක් නම් ඇට්ලස් කියලා වැටෙනවා. ඒ කියන්නේ කම්පැනි නම සාමාන්‍යයෙන් කියන්නේ මේ නවල් එකක් වගේ නම් උඩින්ම නවල් එකේ නම එනවා. පල්ලෙහින්ම පිටු ගන්න හරි එහෙමත් වෙනවා සමහර වෙලාවට. ඒ විදිහට තියෙනවා ඔයාලගේ හෙඩර් එක ෆූටර් එක බලා ගන්න. දැන් හරිනේ ෆූටර් එකක් දැම්ම හෙඩර් එකක් දැම්මා. මම ෆූටර් එකකුත් දැම්මා. දැන් අපි කරන්න යනවා පොඩි වැඩක්. ෆූටර් එකකුත් දැම්මා. ආයි දාලා මෙතන ඉඳන් එන්ටර් කරගෙන යන්න එපා. මෙතනින් ආයෙ ඩබල් ක්ලික් කරලා එන්න උඩට. තේරුණාද? හෙඩර් එක දැම්ම මේකේ ඩබල් ක්ලික් කරලා ආයෙ ෆූටර් එකක් දාලා ඉවරලා මේකේ ඩබල් ක්ලික් කරන්න මේ හරියේ. එතකොට තමයි ડોකියුමන්ට් එක හරි ගස්ස ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඉඳන් එන්ටර් කරගෙන ගියොත් මොකද වෙන්නේ? ෆූටර් එක තමයි වැඩි වෙන්නේ. එහෙම කරන්න එපා. මෙතෙන්ට ඩබල් ක්ලික් කරලා ගන්න. right. ඒ වගේම ඉන්සර්ට් මෙනු එකට ගිහිල්ලා හෙඩර් එක ගන්න දැන් කියලා දුන්නනේ. හෙඩර් එකේ තියෙනවා මෙන්න මෙතන. දැන් මෙතන මට මොන හරි හදා ගන්න ඕන නම් ආයෙ එඩිට් හෙඩර් ගිහිල්ලා අපිට මෙතන යම් කිසි දෙයක් වෙනස් කරන්න ඕන නම් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ හරි ගස ගන්නවා. insert header එයා remove header එකෙන් මේක අයින් කරලා දාන්න පුළුවන්. remove header කරපුවාම ඉවත් වෙලා යනවා. දැක්කද? ඉවත් වෙලා යනවා. මම undo කරනවා. ඒ තියා ගන්න ඕන නිසා
ඒ වගේම මේ ෆූටර් එකේ මෙතන තියෙනවා edit footer කියලා. මේක footer එක වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් remove footer කියලා තියෙනවා. remove footer එකෙන් මේක ඉවත් කරගන්න පුළුවන්. එහෙනම් පැහැදිලිද දැන් header එකක් දාන විදියයි footer එකක් ගන්න විදියයි. right. ඒ අතරේ document එක හදාගන්න පුළුවන්. දැන් මේකෙදි තියෙන වෙනස තමයි මේකෙදි මේ document එක තුලදී අපි මේකට පිටු ගන්නවනේ. අලුතෙන් පිටු ගන්නවා නේද? අලුතෙන් පිටු ගත්තාම මෙහෙම එන්ටර් කරලා ගන්නත් පුළුවන්. මම තියනවා පිටු 4ක් අරගෙන. මෙතන තිපෙන්නවා මේ මෙතන කොනෙම පිටු 4ක් අරන් තියෙනවා. ඒ 4ෙම මේ footer එක header එක දකින්න පුළුවන්. මේ බලන්න මම දුන්නේ ටයිප් කරේ එකකට විතරයි. එක page එකකට විතරයි මම ටයිප් කරේ. ඊට පස්සේ page මෙතන අරන් තියෙනවා 4ක්. ඒ ගත්ත 4ටම ඊට පස්සේ page එකේ ඒව ටික එනවා. ඒ කියන්නේ page document එක තුල තිබුණා නම් page 100ක් විතර. ඒ 100ටම මෙන්න මේ computer school කියන එක header එකටත් class කියන එක footer එකටත් එනවා. ඒ සියලුම page වලට. දැන් ඒක පුළුවන් නේද? right. ඊළඟට කියලා දෙන්න යනවා මම insert menu එකේ page number දාගන්න විදිය. පැහැදිලිද පුතේ? page number දාගන්න විදිය. දැන් අපි ඔයත් දැකලා තියෙනවනේ. නවල් එකක උනත් මේ 1 2 3 4 කියලා නම් වෙලා තියෙනවා. ඔයාලගේ අච්චු පොතේ නම් වෙලා තියෙනවා. ඒ කියන්නේ 1 2 3 4 කියලා තමයි නම් වෙලා තියෙන්නේ. දැන් කැමති නම් මේකට මේ රෝම ඉලක්කම් ගන්නත් පුළුවන්. page number කියන එක අරගන්නකොට මේ වගේ එනවා. top of page, bottom of page, page margins, current position ඔන්න ඔය වගේ ටිකක් එනවා. නේද? top of page කිව්වත් පිටුවේ ඉහළින්ම මෙන්න මේ වගේ තැනක තමයි type වෙන්නේ. bottom of page කියලා කිව්වොත් පිටුවේ පහළ තමයි type වෙන්නේ. ඊළඟ page margins කිව්වොත් දැන් අපි header එකකුයි footer එකකුයි දාලා තියෙනවා නම් සාමාන්‍යයෙන් page number එකක් page margin එකේ ගන්න එක තමයි හොඳ. අර දැන් මට පේන්නේ නැහනේ. සමහර ලාවට ඒකත් එක්කම දැන් මේකත් එක්කම page number එක දැම්මත් පේනවා. නැත්තම් දාන්න වෙන්නේ කොහෙද? page margin එකේ. page margin කියන්නේ කොහෙද? මෙන්න මේකේ. මේ පැත්තේ හරි මේ පැත්තේ හරි. අපි මේ පැත්තෙන් තෝරගමු. මෙන්න මෙතන. ඒකේ page එකේ margin එක කියන්නේ මෙතන. ඒකේ තමයි දැන් page 1 කියලා එනවා. දැන් අපි page කීයක් අරන් තිබ්බද? 4යි. දැන් පේනවද ඔයගොල්ලන්ට මේ පිටු 4ක් තියෙනවා. 4ෙම දැන් පේනවද ඔයගොල්ලන්ට පිටු 4ක් තියෙනවා. අරගෙන පිටු 4ෙම මේ විදියට නම්බර් එක page margin එකේ print වෙනවා. පැහැදිලිද පුතේ? right. ඊට පස්සේ දැන් insert ගිහලා page number කියන එක අරගෙන දැන් අපිට මේ කියන ඕනෑම තැනක නම්බර එක ටයිප් කරගන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා තව remove page number කියලා. remove page number කියන්නේ මේක ඉවත් කරන්න තියෙන විදිය. now format page number කියලා කියන්නේ මේකේ නම්බර එක තියෙන විදිය අර capital ABC ද simple ABC ද එකද තුනක් මාස් එකද නැත්නම් රෝම ඉලක්කම්ද ඒ විදියට වාට දාගන්න පුළුවන්. රෝම ඉලක්කම් වලින් දානවා නම් ඔය විදිහට දාලා මම ඕකේ කරන්න ඕනේ. රෝම ඉලක්කම් එනවා එතකොට. දැක්ක නේද? right. එතකොට page number කියන එක අරගෙන format page numbers කියලා අරගෙන මෙන්න මෙතනදී තියෙනවා start at කියලා. මට start කරන්න ඕනේ මේක 1 2 3 කියන එකෙන් මට start at කියලා තියෙනවා. start at එකේ මට එක page එක පටන් ගන්න ඕනේ 50 ඉඳන් කියලා හිතන්නකෝ. මේ පළවෙනි page එකේ එන්න ඕනේ 50 ඉඳන් කියලා හිතන්නකෝ. ඊට පස්සේ ඕකේ කරනවා. බලන්නකෝ 50 තමයි වැටෙන්නේ. ඊට පස්සේ 50 ඉඳන් මොකද වෙන්නේ? 51 52 ඔන්නෝම පිළිවෙලට වැටෙනවා. එහෙනම් පැහැදිලි නේද පුතාලට?
right. ඒ ටික අපි ඉගෙන ගත්තා නේද? page number පැහැදිලිනේ දැන් 50 හදාගන්න විදිය 100 හරි ඒක ආරම්භක ස්ථානයක් දාගන්න පුළුවන්. ඒකට ආරම්භක ස්ථානයක් අපිට දාගන්න පුළුවන් මේකෙදි. ඉන්න මෙතනදී start at කියන තැනදී දෙන්නේ. හරිනේ? ඊළඟ කොටස් ටික අපි ඊළඟ පාඩම් වලදී ඉගෙන ගනිමු. මගේ channel එක subscribe කරන්න. ඉගෙනගත්ත පාඩම් වල මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න, like කරන්න, තව කෙනෙකුටත් මේ වීඩියෝ නරඹන්න share කරන්න. ඕගොල්ලන්ට ආයුබෝවන්.